ආයුබෝවන්. ගුවන් යානා ටයර් සාමාන්‍ය වාහන ටයර් වලට වඩා බෙහෙවින් වෙනස් තාක්ෂණයකින් සහ ශක්තිමත් භාවයකින් යුක්තව නිපදවනු ලබනවා. ඉතා ඉහළ වේගයකින් සහ අධි බරකින් යුතුව ගොඩබෑමකදී සිදුවන පීඩනය ඔරොත්තු දෙන පරිදි මේවා නිර්මාණය කර ඇත්තේ මෙලෙසයි. භාවිතා කරන ද්‍රව්‍ය. ගුවන් යානා ටයර් සෑදීම සඳහා ස්වාභාවික රබර් බහුලව භාවිතා කරනවා. කෘත්‍රිම රබර් වලට වඩා ස්වාභාවික රබර් වල රත් වීමේදී වඩා හොඳින් ඔරොත්තු දෙනවා. මීට අමතරව නයිලෝන් හෝ ඇරන් වැනි ශක්තිමත් රෙදි ස්තර මේ සැකිල්ල සඳහා යොදා ගන්නවා. සාමාන්‍ය කාර් එකක ටයර් එකට වඩා ගුවන් යානා ටයර් එකක ශක්තිමත් ස්තර ගාණ වැඩි. මෙය ටයරය ඉතා ඉහළ පීඩනයකට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙනවා. ගුවන් යානා ටයර් වලට පුරවන්නේ සාමාන්‍ය වාතය නොවේ. 99%ක්ම පිරිසිදු නයිට්‍රජන් වායුවයි. මෙයට හේතු කිහිපයක් තිබෙනවා. නයිට්‍රජන් දහනය නොවන වායුවක් නිසා අධික රත් වීමකදී ටයරය පිපිරීම ගින්නක් ඇතිවීම වළක්වනවා. උසින් ගමන් කරන විට ඇතිවන අධික සීතල සහ ගොඩබෑමකදී ඇතිවන අධික රස්නෙට නයිට්‍රජන් වායුවේ පරිමාව ලොකු වෙනසක් වන්නේ නැහැ. නයිට්‍රජන් වල තෙතමනය ඇති නිසා ටයර් වල ඇති රිම් එක මලකඩ කෑමේ ආරක්ෂා වෙනවා. ගුවන් යානා ටයර් වල අපි දකින හරස් ඉරි නැහැ. ඒ වෙනුවට ඇත්තේ දිග අතට විහිරුණු ඉරි පමණයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ වැසි දිනවල ධාවන පතේ ඇති ජලය ඉක්මනින් ඉවත් කර ටයරය සහ පොළව අතර හොඳින් ස්පර්ශ පවත්වා ගැනීම සඳහා ඒ ඉරි උපකාරී වෙනවා. පසෙකට ලිස්සා යෑම පාලනය කිරීමට මෙය වැදගත්. ගුවන් යානා ටයරයක් සාමාන්‍ය ටයර් වාර 150ක් 200ක් පමණ ගොඩබෑම් සඳහා පාවිච්චි කරනවා. නමුත් එයින් පසු ඒ ටයර් විසි කරන්නේ නැහැ. එහි මතුපිටට රබර් ස්තර ඉවත් කර අලුතින් රබර් යොදා නැවත පාවිච්චියට ගන්නවා. මෙලෙස 7 වතාවක් පමණ එම ටයරය අලුත් වැඩියා කර භාවිතයට අවසර තිබෙනවා. වීඩියෝ එක හොඳයි නම් කට්ටියම ලයික් එකක් දාගෙන යන්න.